මොකද මම දැනුවත් අපේ ආරාමේ කිසිම හාමුදුරු නමක් නෑ නිවන් දකින්න ඕනේ නැති. එහෙම කෙනෙක් ඉන්නවා නම් මගේ පළවෙනි ඉල්ලීම මොකක්ද? අපාගත වෙන්නේ නැතුව ගෙදර ඵලයක් කියලා. මොකද අපි දන්නවා ඔබ කවදාවත් අපේ ආරාමයට දන් දෙන්නේ නැහැ කියලා පින්වතුනි. වෙන වැඩ කර කර ඉන්න. එහෙම දන් දෙන කවුරුහරි ඉන්නවද? ආම්දනේ කාලා පිළ ජොලියෙන් ඉන්නකො ඉතින් අපිත් ජොලියේ ඉන්නවා ඕගොල්ලෝ ජොලියේ ඉන්නකො. එහෙම ඉන්නවද කවුරුද? ඔබ දානයක් පූජා කරන්නේ පින්වතුනි අවබෝධයෙන්. ඔබ නිකම් මිනිස්සු නෙමෙයි හැමදාම දහම් අහන මිනිස්සු. පින්වතුනි ඔබ අවබෝධයෙන් දානයක් පූජා කරන්නේ. ඒකයි අපි මේ පුංචි පුතේකටවත් ඔබගේ දානේ නිකන් කන්න දෙන්නේ නැහැ පින්වතුනි. උදේ නැගිට ගමන් ඒක දසසිල් සමාදන් වෙනවා. රැයට සැතපෙන්න යන ඇඳට යන්න කලින් දසසිල් සමාදන් වෙනවා. ඒ දරුවෝ දන්න දේ තමයි ඒ දරුවන්ට උගන්වලා තියෙන්නේ. ඔය ඇඳේ සැතපෙන්න අයිතියක් නැහැ පුතේ දසසිල් සමාදන් වෙන්න නැතු. ඒක නිසා දසසිල් සමාදන් වෙලා සැතපෙන්න. දවස් 30 සීලය කැඩෙන්න බින්දෙන්න මොන වෙන්නේ පළුදු වෙන්නේ නැති. එහෙනම් මේ පළුදු වෙච්ච සීලය නැවත පූර්ණේ කරගෙන ඔය සේනාසන පරිහරණය කරන්න කියලා. අහලා බලන්න ඔබගේ පුංචි පුතාගේ. මොකද පින්වතුනි ලේසි පහසු වැඩක් නෙමෙයි. මිනිස්සෙක් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරන යමක් පින්වතුනි. ඔබ අහලා තිබ්බනේ. ධර්මයේ වෙනුවෙන් පූජා කරන යමක් භාග්‍යවතුන් වහන්සේවත් පිළිගන්නේ නැහැ. කසී භාරද්වාජ බ්‍රාහ්මණයාට කිව්වේ ඔබ ඔය පූජාව කළේ ධර්මයට. මං ඉල්ලුවට පස්සේ දුන්නේ නැහනේ. ඊට පස්සේ මං ඔබට බණ කිව්වට පස්සේ ඔබ ධර්මයට පැහැදිලා ඔය පූජාව කළේ ධර්මයට. එහෙනම් ධර්මයට කරව පූජාවක් තියෙනවා නම් ඒක මටවත් ගන්න අයිතියක් නැහැ කියලා ඕක අයින් කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් නිවන් දකින්න වෙර වීරිය වඩන මහා උතුම් පිරිසක් සිහිපත් කරගෙන සම්බුද්ධ ශාසනයකට දායකයෝ විසින් පූජා කරන යමක් තියෙනවනම් ඕක කාලා නම් දිරවන්න බෑ පින්වතුනි. දුස්සීලේකට.